සංජය ඔබතුමා පන්සල් දැකලා තියෙනවද? පන්සල් වලට ගිහිල්ලා තියෙනවද? පන්සල් වල මොනවද වෙන්නේ? හා? ඔව් දැනට බෝධියක් තියෙනවා. බුදු පිළිමයකුත් තියෙනවා. ඊළඟට හා? ඔව් චෛත්‍යයක් තියෙනවා. එහෙනම් අපි චෛත්‍යයක් හදන්න ඕන. තව? හාමුදුරන්ට වැඩ ඉන්න? චෛත්‍ය හදන්න කලින් හාමුදුරන්ට වැඩ ඉන්න තැනක් හදන්න එපා. ධර්මශාලාවක් එක සංඝාවාසයක් හදන්න ඕන. ඊට පස්සේ ඒ ධර්මශාලාව තුළ ධර්මයේ කියන්න ඕන. ඒ ධර්මයේ තුල මිනිස්සු හික්මවන්න ඕන. චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය බුදුන් වහන්සේගේ බුදු වදන. ඒ අනුව අපි චාරිකාය වැඩම කරමින් ඒ ස්ථානවල වැඩ ඉදිමින් මිනිසුන්ට ධර්මයේ දේශනා කරනවා. ඒ තැන්වල මිනිස්සු විහාරාරම් සකස් කරනවා. මේ ස්ථානය එදා රාජසිංහ රජුරෝ කැප්පෙටිපොළ මහදිසාවේ තමයි යවන්නේ සියම් දේශෙන් වැඩම කර උපාලි හාමුදුරුවෝ පිළිගන්න. සබරගමුව දිසා බාර විහිටපු කැප්පෙටිපොළ. මමත් සබරගමුවේ බලංගොඩ කස්සප හාමුදුරුවෝ. එතකොට මම ත්‍රිකුණාමලයට වැඩම කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරන්න හදනකොට මේ ද්‍රෝහී අනුර කුමාර SSP චන්ද්‍රපාල තමයි එවන්නේ මොකටද? මට ගහලා සහ අපේ මහ සංගරුවන්ට පහර දීලා බුදු පුලිමේ පැහැරගෙන යන්නේ. එදා රාජසිංහ රජ දවස සහ අද වර්තමානයේ නැවත වරක් ඉපදුන එලාරක රජ දවස ගැන අමුතුවෙන් කියන්න ඕනේ. ඉතින් ඔබතුමාගේ අහ ප්‍රශ්නට උත්තරය තමයි අපි බුදුන් වහන්සේගේ ආඥා චක්‍රයට අනුව ධර්මයේ දේශනා කරන ස්ථානයක් බවට එතන සකස් කරනවා. මං කියවනේ මේ ස්ථානයේ මොන තැනක්ද? ඓතිහාසික පුරාවෘත්තයක් තියෙන ස්ථානයක්. ජෝස් බාර් එකක් තැන එන්නේ ඔය ප්‍රදේශයේ ඉන්න മന്ത്രിවරයෙක් රොෂාන් අක්මීමන කියලා. රොෂාන් අක්මීමනට තියනවා ඔය වෙරළ සංරක්ෂණ අධිකාරියෙන් අවසර ගත්තද නැද්ද කියන හොයා බැලිය යුතු ඌට ආසන්නයේ තියෙන ජෝස් බාර් එක. ඒක තියෙන පාරෙන් එහා පැත්තේ. එතකොට මේ පාරෙන් එහා පැත්තේ කියන්නේ වෙරළෙන් පාර පැනලා යන්න ඕනේ එහා පැත්තට. එතකොට මේ ස්ථානයේ මේ වෙළඳ කුටිය සකස් කරන්නේ ස්ථාන ඒ කියන්නේ ආයතන 6කින් අවසර අරගෙන. එතකොට මේ ස්ථානේ හදන්න මොකටද? මේ විහාරස්ථානයේ අභිවෘද්ධිය සඳහා. විශේෂ හේතුවක් තියෙන උතන වෙළඳ කුටියක් හදන්න. විශේෂ හේතුවක්. ඇයි? 2004 දී ওই ස්ථානයේ ගොඩනැගිල්ල සුනාමි වැස්සෙන් විනාශයටපත් වෙනවා. ඊට පස්සේ 2026 වෙනකම් මේ කියන්නේ මේ කාලේ වෙනකම් නැතන් අහලා තිබුණා ඇයි මේ තැන මෙච්චර කාලයක් නැක හැදුවේ නැත්තේ කියලා. ඔතුමා දන්නවද ආර සම්බන්ධයෙන් කියලා മന്ത്രിවරයෙක් හිටියා. හැන්සට් වාර්තාවක් තියෙනවා පන්සල හදන්න දෙන්නේ නැහැ කියලා. එතුමාගේ දේශපාලන අධිකාරිය විසින් ওই පන්සල හදන්න ඉඩ දුන්නේ නැහැ. ආමතුරුන්ට තර්ජනය කරා. පහර දෙන්න හැදුවා. එහෙම ඉතිහාසයක් උතන තියෙන්නේ. 1960 ගණන් වල දහම් පාසල පටන් ගත්තට පස්සේ 10 වතාවක් ගිනි තිව්වා. ඒ ඉතිහාසයේ නොදැන තමයි ඔය කතා කරන්නේ. ඊට පස්සේ ඔතන 2014 දී විධායක ජනාධිපතිවරයාගේ විධායක මුක්තියෙන් පූජා භූමි ඔප්පුවක් තියෙනවා අපිට. ඒ ඔප්පුවේ 2016 දී පර්චස් 40ක් වෙන් කළා රාජ්‍ය ප්‍රතිපාදන යටතේ වැටක් ගහනවා. ඒ වැට අන්තවාදීන් ජාතිවාදීන් අර අනුර කුමාර දිසානායකට අමතක වෙන අය විසින් වැට කඩනවා. අද ගිහින් බලන්න කොන්ක්‍රීට් කණු කීපයක් තියෙනවා, ලී කණු කීපයක් තියෙනවා. කොන්ක්‍රීට් කණු කඩලා බිමට දානවා. ඊට පස්සේ තමයි මොකක් කරන්නද? ලී කණු ටිකක් ගහන්න. ඊට පස්සේ මෙතන එකපාරට හාමුදුරුවමකට එන්න ආරක්ෂාව නැහැ. මොකද වැට කඩනවා, විනාශ කරන්න හදනවා. ඊට පස්සේ තමයි මොකක් කරන්නේද? ඔතන වෙළඳ කුටියක් ආරම්භ කරන්න. එතකොට පැය 24ම කවුරු හරි කෙනෙක් එතන ඉන්නවා රැඳෙනවා. ඊට පස්සේ එතනින් එන ආදායම මත පදනම් වෙලා තමයි මොකද වෙරළාසන්නේ තැනක් පහසුවෙන් ගොඩනගන්න බෑ. කොන්ක්‍රීට් දාන වුණත් ලොකු වියදමක් යන්න ඕන. ඒ කියන්නේ මොකද සාමාන්‍ය මොකද මුහුදු ජලයත් එක්ක ඒ මල බැඳීම් ආදී සිද්ධ වෙනවා. ඒ නිසා ස්ථීර වේ ගොඩනැගිල්ලක් සකස් කරනකොට ඒකට යම් මූල්‍යමය පැත්තක් එකතු කරගන්න ඕන. අපේ පොඩි හාමුදුරුවෝ නැත්තම් වර්තමාන විහාරාධිපති හාමුදුරුවෝ ස්ථානට වැඩම කරන 2022 දී දැන් මේ 2025 උන්වහන්සේ විහාරස්ථාන 3ක විහාරාධිපති විදියට වැඩම කරන ලොකු හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ උන්වහන්සේ මිහිඳුපුර විහාරස්ථානය සකස් කරලා අනිත් විහාරස්ථානය සකස් කර අපේ අර කලින් මහත්තයා ඇහුවාගේ ඒ කියන්නේ ඒ විහාරස්ථානට යනකොට චෛත්‍ය බිඳවැල්ල තුන ඒ චෛත්‍ය හදලා
මේ බෝධීන් වහන්සේලා ප්‍රතිසංස්කරණය කළේ ඒ පන්සල හතර ඉවර කරනවා. ඊට පස්සේ උන්වහන්සේගේ දෙවෙනි පන්සල හතර ඉවර කළේ මේ ප්‍රජාවටත් සහන සැලසලා. ඊට පස්සේ තමයි මේ ස්ථානෙට එන්නේ. ඒ ඉන්න තමයි අවුරුදු 4ක් විතර කාලේ වැය වෙන්නේ. ඉතින් ඒ නිසා ওই ජූස් බාර් එකේ කතාව පිටිපස්සේ ඉන්න රොෂාන් නක්වීමනගේ ජූස් බාර් එකට ආදායම නැති හින්දා ඒක ඉවත් කරන්න තමයි ඔය වැඩේ කරන්නේ. ඒ නිසා ජූස් බාර් බේර ගන්න බලංගොඩ කස්සප හාමුදුරුවෝ ත්‍රිකුණාමලයට ගියේ නෑ. එදා සියම් දේශයෙන් උපාලි ස්වාමීන් වහන්සේ උපසම්පදාව රැගෙන ආපු ශ්‍රීමා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කරලා තියෙන ඓතිහාසික පුණ්ඩ භූමිය තව চিරාත් කාලයක් සිංහල බෞද්ධ ප්‍රජාවට සුරක්ෂිතව දායාද කරන්නලා ත්‍රිකුණාමලයේ පළවෙනි දහම් පාසල නැවත ප්‍රතිසංස්කරණය කළ ආරම්භ කරලා දරුවන්ට දහම් අධ්‍යාපනය දෙන්න තමයි අපි එතෙන්ට වැඩම කරේ. බුදුහාම පැහැදිලි නේ? අම්මනේ මේ බිල්ඩින් පිළ මහත්යා පිරමැදිකට පණිවිඩයක් දෙවුවා කියලා සමාජ මාධ්‍යවල එක් සත්‍යයක් කොහොමද ඔබ වහන්සේලා බිල්ඩින් පිළ මහත්යගේ පණිවිඩයක් කරන්නද ඉරේනකොට? ඔව්. දිල්ලින් සිල්ල මහත්තයා අර ඉන්දියානු ව්‍යාප්තවාදී කියන පාඩම අමතක කළ ඉන්දියාවේ මහත්ය ගැන ඔය කියන්නේ පළවත් තියෙනවා. එතුමා සිරමැදිරියට විතරක් නෙවෙයි රෝහලටත් පණිවිඩය එව්වා. කීයද දන්නවා මොකද්ද පණිවිඩය කියලා? කාටේද එව්වේ කියලා? කාටද කිව්වේ කියලා? ඒ වගේම මහත්තුරු හරහා බන්ධනාගාරයට පණිවිඩ එව්වා. හැබැයි ඉතින් මට පණිවිඩ ගෙනාවේ නෑ අනිත් ස්වාමීන් වහන්සේලාට පණිවිඩ ගෙනහැලා යටත් වෙන්න කියලා තිබ්බා. අපි කෝ යටත් වෙන්නේ නෑ. වැරද්ද බාරගන්නේ නෑ. පුළුවන් දෙයක් කරන්න මහත්යෝ කියලා ඒ පණිවිඩ අපි උත්තර දීලා යවුවා. ඒ නිසා ටිල්ලින් සිල්ලා විතරක් නෙවෙයි ඔය කොයි කවුරු ආවත් වාමාංශික කොමියුනිස්ට්වාදී පාලනයක් අරන් ගිහලා ජාතිකවාදය යටපත් කරන්න හැදුවට අපි කිසිවිටකත් යටත් වෙන්නේ නැහැ. විශේෂයෙන් නිලාවේලි වශපතුමා ඒ කතාව අහපිට මම කියන්නේ නිලාවේලි OIC බන්ධනාගාරයේ ඇතුළට ඇවිල්ලා සැකකරුවෙකුට අපේ පියල් මහත්තයාට කියනවා තර්ජනය කරනවා FR එක අයින් කරගන්නේ නැත්නම් උඹලා බොහෝ කාලයක් හිරේ තියනවා කියලා. එතකොට SP මහත්තයා කියන ඔය බන්ධනාගාර අධිකාරීවරයා කෑ ගැහුව කියලා පියල් මහත්තයාට බයිනේ. ඒතර නම් පැහැදිලි නේද බන්ධනාගාර අධිකාරීවරයා නැත්නම් ත්‍රිකුණාමලේ වදකාගාරේ ඉන්න වදකයා. ඒ වගේම පොලිසියේ ඉන්න මේ මැරත්‍රාඩ පොලිසියේ ඉන්න OIC ලත් එකතු වෙලා අපිට ගහන්න පුළුවන් ගේම් ඔක්කොම ගැහුවා. ඉතින් ඒ අතර ටිල්ලින් සිල්ල කියලා මහත්තයෙකුත් පණිවිඩයක් එව්වා. ඒකට ගැළපෙන උත්තරේ අපේ අනිත් හාමුදුරුවරු ඒ මහත්තයාට දීලා යවුවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් සිහිපත් කරන්නට ඕන මේ කාර්ය සඳහා බෞද්ධ මහා සම්මේලනයේ විශේෂයෙන් අපේ ගෞරවනීය මහානායක නාහිම්පාණන් වහන්සේලා ඒ වගේම බෞද්ධ ප්‍රජාව අපි ඇහැටවත් දැකපු නැති අය මේ වෙනුවෙන් හඬ නැගුවා. ඉතින් විශේෂයෙන් සියලුම ත්‍රිනිකායක මහා සංඝරත්නයේ ගෞරවනීය මහානායක නාහිම්පාණන් වහන්සේලාටත් ගරු මහා සංඝරත්නයටත් මේ වෙනුවෙන් අපේ බෞද්ධ මහා සම්මේලනයටත් නිර්දිච්ච මහත්වරුන්ටත් හැමෝටම අපි වෙනුවෙන් වෙහෙසුණු සියලු දෙනාටම තුනුරුවනේ අනන්ත ආශිර්වාද ගුණ බලේ සීල යහපත සැලසේවා කියලත් අපි ප්‍රාර්ථනා කරන හැමෝටම තුනුරුවන් සරණයි.